නිවාඩුවක් ලැබුණ ගමන්ම අපි කවුරුත් ආසයිනේ මුහුදේ ගඟේ නැත්නම් ඇලේ දොලේ බහැලා විනෝද වෙන්න. හැබැයි ඔයාලා දන්නවද ලංකාව වගේම ලෝකේ ගොඩක් දෙනෙක් දියේ ගිලීම් නිසා අවාසනාවන්ත විදිහට ජීවිතක්ෂයටපත් වෙනවා කියලා. මේ දවස්වල ඉතින් ලංකාවෙත් ගොඩක් කතාබහට ලක් වෙන මාතෘකාවක් නේ මේක. ඒ නිසා මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ හදිසියෙවත් දියේ ගිලෙන්න ගියොත් කොහොමද බේරෙන්නේ? ඒ වගේම ඔයාට තාම පිහිනන්න බැරි නම් වයස ගැන හිතන්නේ නැතුව කොහොමද මුල ඉඳන්ම පිහිනන්න ඉගෙන ගන්නේ සහ ඒකට යන්න පුළුවන් තැන් මොනවද කියන එක ගැන. ඉතින් වීඩියෝ එක ඉවරනකම්ම රැඳිලා ඉන්න. හරි. අපි මුලින්ම බලමු හදිසියෙවත් අපි වතුරක ගිලෙන්න ගියොත් මොකද කරන්න කියලා. ගොඩක් දෙනෙක් මැරෙන්නේ වතුරට තියෙන බයට කලබල වෙන නිසා. ඒ නිසා මේ දේවල් හොඳින් මතක තියාගන්න. පළවෙනි දේ තමයි කලබල වෙන්න එපා. මේක කියන්න ලේසි කරන්න අමාරුයි කියලා මම දන්නවා. හැබැයි ඔයා කලබල වෙලා අතපය හතර අතේ විසි කරන්න ගත්තොත් ඔයාගේ ඇඟේ තියෙන ශක්තිය ඉක්මනින්ම ඉවර වෙනවා. ඒ වගේම ඉක්මනින් වතුර පෙවෙන්නත් ගන්නවා. ඒ නිසා පුළුවන් තරම් සංසුන් වෙන්න උත්සාහ කරන්න. දෙවෙනි දේ තමයි උඩු බැලි අතට පාවෙන්න උත්සාහ කරන එක. මේකට කියන්නේ float to leave කියලා. වතුරේ ගිලෙන්න යනවා නම් මුලින්ම ඔයාගේ ඔළුව පිටිපස්සට කරලා අහස දිහා බලාගෙන උඩු බැලි අතට හැරෙන්න. අත් දෙකයි කකුල් දෙකයි තරුවක් වගේ, ඒ කියන්නේ ස්ටාර්ෆිෂ් කෙනෙක් වගේ දෙපැත්තට දිග අරගන්න. මේ විදිහට හිටියම ඔයාගේ මුහුණ වතුරෙන් උඩට එනවා. ඔයාට ලේසියෙන්ම හුස්ම ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි හුස්ම ගැනීම පාලනය කරගන්න. වතුරට වැටුනම සීතල නිසා අපිට එක පාරටම හුස්ම හිර වෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. උඩු බැලි අතට පාවෙන ගමන් ගැඹුරු හුස්මක් ගන්න. ඇඟ සැහැල්ලු කරගන්න. ඊළඟ දේ තමයි උදව් ඉල්ලන්න. ඔයා දැන් සංසුන්ව පාවෙන ගමන් නම් ඉන්නේ. ඊට පස්සේ වටපිට බලලා සද්දෙන් කෑ ගහලා හරි අත් උස්සලා හරි කාගෙන් හරි උදව් ඉල්ලන්න. හැබැයි මේ උදව් ඉල්ලන එකත් කලබලෙන් වගේ කරන්න යන්න එපා. දැන් අපි කතා කරමු පීනන්න ඉගෙන ගන්න එක ගැන. සමහරු හිතනවා දැන් මට වයස වැඩි මට පීනන්න ඉගෙන ගන්න බැහැනේ කියලා. ඒක සම්පූර්ණම බොරුවක් යාළුවනේ. පීනන්න ඉගෙන ගන්න කිසිම වයස් ભેදයක් නැහැ. මුලින්ම වතුරට තියෙන බය නැති කරගන්න. පීනන්න ඉගෙන ගන්න කලින් වතුරත් එක්ක යාළු වෙන්න ඕන. නොගැඹුරු තටාකයකට බැහැලා වතුරේ ඇවිදින්න. මූණ වතුරට දාලා බලන්න. හුස්ම ගන්න පුරුදු වෙන්න. පීනද්දී ගොඩක් වැදගත් වෙන්නේ හුස්ම ගන්න එක. මූණ වතුරට දාලා කටින් හරි නාහෙන් හරි වතුර ඇතුලේ බුබුලු දාන්න පුරුදු වෙන්න. ඊට පස්සේ ඔළුව උස්සලා කටින් හුස්ම ගන්න. මේක ටික දවසක් කරද්දී වතුර පෙවෙයි කියන බය නැති වෙලා යනවා. පාවෙන්න සහ කකුල් ගහන්න. ඊළඟ පියවර තමයි තටාකයේ ගැට්ට අල්ලගෙන හරි කික් බෝඩ් එකක් අල්ලගෙන හරි කකුල් ගහන්න පුරුදු වෙන එක. කකුල් නමන්නේ නැතුව කෙලින් තියාගෙන වතුරට ගහන්න ඕන. ඊළඟ දේ තමයි අත්වල චලනය. කකුල් ගහන ගමන් වතුර කපාගෙන ඉස්සරහට යන්න අත් පාවිච්චි කරන විදිහ ඔයාගේ පුහුණුකරුවෙක් ඉන්නවා නම් ඔයාට පියවරෙන් පියවර කියලා දෙයි. ඔයාට පීනන්න ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් ලංකාවේ ඕනෑ තරම් හොඳ තැන් තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. පළවෙනි එක තමයි ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය. මේක තමයි ලංකාවේ තියෙන ප්‍රධානතම ආයතනය. මෙයාලා ගොඩක් වෙලාවට නොමිලේ වගේම ඉතාමත් අඩු මුදලකට පිහිනුම් සහ ජීවිතාරක්ෂක පුහුණුවීම් ලබා දෙනවා. කොළඹ වෙරළ තීරයේ ගල්කිස්ස වගේම තවත් ප්‍රදේශ ගණනාවක මෙයාලගේ පුහුණු මධ්‍යස්ථාන තියෙනවා. දෙවෙනි එක තමයි නගර සභා සහ මහනගර සභා පිහිනුම් තටාක. ඔයා ඉන්න ප්‍රදේශයේ මහනගර සභාවට අයිති පිහිනුම් තටාක තියෙනවා. උදාහරණයක් විදිහට කොළඹ නම් සුගතදාස ක්‍රීඩාංගණය, NCC, SSC වගේ තැන්වල, ඒ වගේම නුවර, කුරුණෑගල, ගාල්ල වගේ ප්‍රධාන නගරවල පොදු පිහිනුම් තටාක තියෙනවා. මේවායේ ඉතාම සාධාරණ මාසික ගාස්තුවකට පුහුණුකරුවන් යටතේ පිහිනන්න ඉගෙන ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි YMCA නැත්නම් YWCA සහ පුද්ගලික පිහිනුම් අකැඩමි. ගොඩක් නගරවල YMCA ආයතනවලත් පිහිනුම් පන්ති තියෙනවා. ඒ වගේම අද වෙද්දී හැම ප්‍රධාන නගරයකම වගේ private swimming academies තියෙනවා. පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ හරි Facebook එකේ හරි සර්ච් කරලා බැලුවොත් ඔයාට ළඟම තියෙන තැන හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි හොඳින් මතක තියාගන්න හැමතිස්සෙම සුදුසුකම්ලත් පුහුණුකරුවෙක් යටතේ විතරක් පිහිනන්න ඉගෙන ගන්න. එතෙන් යාළුවනේ අද වීඩියෝ එකෙන් අපි ගොඩක් වැදගත් දේවල් ටිකක් කතා කළා. දිය ගිලීමකින් බේරෙන්න, කලබල නොවි පාවෙන විදිහ, ඒ වගේම පිහිනන්න ඉගෙන ගන්න තියෙන බය නැති කරගන්නේ කොහොමද, නිවැරදි තැනකින් පුහුණුවක් ගන්න කියන එක ඔයාලා ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. පිහිනීම කියන්නේ ක්‍රීඩාවක් වගේම ජීවිතේ බේරගන්න අත්‍යවශ්‍ය කුසලතාවයක්. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මොකද ඔයාගේ එක ෂෙයා කිරීමකින් කාගේ හරි ජීවිතයක් බේරෙන්න පුළුවන්. ඔයාට තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු යමු. පරිස්සමින් ඉන්න. සුබ දවසක්.